ආයුබෝවන් හැමෝටම. ඔන්න බෙන්ඩ් දෙකක් අවසානයේදී, ඒ කියන්නේ සිංගල් කැරික් බෙන්ඩ් එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඊළඟට ඊට කලින් වීඩියෝ එකේදී තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක ගැන කතා කරේ. ඊට පස්සේ අපි කතා කරා ඩබල් කැරික් බෙන්ඩ් එක. ඔන්න අද ගෙනල්ලා තියෙනවා බෙන්ඩ් ටික අවසන් කරලා. බෙන්ඩ් අවසන් කියන්නේ ඔයාලට තව කියලා දෙන බෙන්ඩ්ස් තියෙනවා. හැබැයි වැදගත්ම වෙන බෙන්ඩ්ස් දෙකක් ගැන තමයි කතා කරේ. ඊළඟට අපි වැදගත්ම නොට් වලට යනවා. ඒ තමයි රීෆ් නොට් එක. රීෆ් නොට් එක බොහොම ලේසි ගැටයක් නොට් එකක්. නැත්නම් අපි ගැටයක් කියලා ලේසියෙන් කියමුකෝ. රීෆ් නොට් එක කියන්නේ බොහොම ලේසි අපිට ගහ ගන්නත් ඉතාම පහසුයි. ඉතින් මේ රීෆ් නොට් එක සම්බන්ධ කරන්නේ, ඒ කියන්නේ යූස් වෙන්නේ මොන වගේ තැන්වලදීද කියලා මම වීඩියෝ එකේ පස්සේ කියන්නම්. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ රීෆ් නොට් එක ගහන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඔයාලා මතක තියාගන්න ඕනේ මේ රීෆ් නොට් එකක් හැදෙන්නේ ඕවර්හෑන්ඩ් නොට් දෙකක් එකතු වෙලා. ඕවර්හෑන්ඩ් නොට් එකක් කියන්නේ අපි මේ සාමාන්‍ය විදිහට ගහන මෙන්න මේ වගේ නොට් දෙකක් එකතු වෙලා තමයි රීෆ් නොට් එකක් හැදෙන්නේ. අපි බලමු කොහොමද දැන් හරියටම රීෆ් නොට් එක ගහගන්නේ කියලා. මම අද ගෙනල්ලා තියෙනවා ඔයාලට මේ සුදු පාට රෝප් එකක් ගෙනල්ලා තියෙනවා. ඊළඟට රතු පාට රෝප් එකක් ගෙනල්ලා තියෙනවා. මේ රෝප් දෙකේ වෙනස පේන්න. මොකද කලින් වීඩියෝස් දෙකේදීම අපිට තනි පාට නැත්තම් සුදු පාට රෝප් දෙකන්නේ තිබ්බේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී අරන් ඇවිල්ලා තියෙනවා පාට දෙකකින් ඔයාලට නොට් එක පහසුවෙන් බලා ගන්න පුළුවන් විදියට රෝප් දෙකක් ගෙනල්ලා තියෙනවා. හරි. අපි මුලින්ම බලමු මෙන්න මේ විදියට අපි එක නොට් එකක් ගහ ගන්නවා. මේ බලන්න මේ දකුණු අතේ තියෙන රෝප් එක අරගෙන වම් අතේ තියෙන රෝප් එක උඩින් තියලා ආයි මේක මෙන්න මේ විදිහට යටින් අරගෙන ඔන්න ඔය විදිහට එක නොට් එකක් ගහ ගන්නවා. හරිද? ඊළඟට මම කරන්නේ ආපහු මේ පැත්තට ගියපු දකුණු අතේ තිබිලා මේ පැත්තට ගියපු සුදු පාට රෝප් එක තියෙන්නේ. සුදු පාට රෝප් එක තියෙනවා මම මෙන්න මේ රතු පාට රෝප් එක උඩින්. හරිද? මෙන්න ආයි බලන්න මේ විදිහට ගැටේ ගැහුවා. දැන් මම ආයෙ තියෙනවා මේ විදිහට සුදු පාට රෝප් මේ රතු පාට රෝප් එක උඩින් සුදු පාට රෝප් එක. තියලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ක්‍රොස් කරලා මේ වගේ කතරයක් විදිහට හිටින්න ක්‍රොස් කරලා මම මෙන්න මේ සුදු පාට රෝප් එකේ යට කෙලවර නැත්නම් රෝප් එන්ඩ් එක. අපි මේ වගේ එන්ඩ් මේ අවසානයකට කියනවා රෝප් එන්ඩ් එකක් කියලා. දැන් මේ ආයෙ බලන්න මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ඕවර්හෑන්ඩ් නොට් එකක් ගහ ගන්නවා. මේ දෙක පටලවිලා වගේ තමයි තියෙන්නේ. මේ අපි සාමාන්‍යදී සමාජයේ අපි යූස් වෙන දෙයක් නෙමේක. මේ විදිහට එකක් ගහ ගන්න. හරිද? ඒක ගහගෙන ඉවරලා මේ විදිහට ආයි සුදු පාට රෝප් එක තියෙනවා මේ රතු පාට රෝප් එක උඩින් මේ රෝප් එන්ඩ් එක කියනවා මෙන්න මෙතන යටින් මෙන්න මෙතන යටින් රතු පාට රෝප් එක යටින් ගෙනල්ලා මෙන්න මේ විදිහට අපි ගහනවා රීෆ් නොට් එක. මේ බලන්න හරිම ලේසියි මේ. ඉතින් රීෆ් නොට් එක ගහන විදි තව දෙකක් තියෙනවා. ස්ලිප් නොට් එක භාවිතා කරලා ගහන විදියකුත් තියෙනවා. තව ක්‍රමයකුත් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම් වීඩියෝ එක අවසානයේදී. මෙන්න මේ විදියට තමයි රීෆ් නොට් එක ගහන්නේ. ඔයගොල්ලන්ට පේන විදියට තමයි බොහොම සරලව අනිත් නොට් බෙන්ඩ් වගේ නෙවෙයි බොහොම සරලව අපිට මේ රීෆ් නොට් එක ගහ ගන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරමුකෝ මේ රීෆ් නොට් එක භාවිතා වෙන්නේ මොකටද කියලා. රීෆ් නොට් එක භාවිතා වෙන්නේ සමාන විස්කම්බයකින් යුත් කඹ දෙකක්. එහෙම නැත්නම් සමාන විස්කම්බයකින් යුත් රෝප් දෙකක් එකට සම්බන්ධ කරන්න. මේ කියන්නේ වට ප්‍රමාණය මේ විස්කම්බයකේ මම විස්කම්බය මේ අතර ගත්තොත් අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ පැත්තට ගත්තොත් වට ප්‍රමාණයෙන් සමාන කඹ දෙකක් එකට ජොයින් කරගන්න තමයි අපි මේ රීෆ් නොට් එක යූස් කරන්නේ. හරි. තව විදියක් තියෙනවා මේ රීෆ් නොට් එක ගහන. ඒකත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට එක රෝප් එකක් අරගෙන ඒ රෝප් එක යටින් නැත්තම් මේ මගේ වම් අතේ තියෙනවා රතු පාට රෝප් එක මේ විදිහට අයි එකක් හදලා තියෙනවා. ඒ අයි එක ඇතුලෙන් යවන්න ඕන. දැන් මෙන්න මේ දකුණු අතේ තියෙන සුදු පාට රෝප් එක. හරි. දැන් බලමු අපි කොහොමද මේ රීෆ් නොට් එක තව ලේසි විදිහට ගහන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ අයි එක යටින් ගේනවා සුදු පාට රෝප් එක. හරිද? ගෙනල් ඉවර වෙලා මේ අයි එක පිටිපස්සෙන් මම එහෙමම කරකවලා අරගෙන මේ යටින් ගෙන ආපු රෝප් එක එහෙමම මම කරකවලා ගන්නවා මේ අයි එක යටපැත්තෙන්. ඕන්න බලන්න. මේ බලන්නකො. ඔයාලට පේනවා ඉතින් දැන් හොඳට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මේ අයි එක යටපැත්තෙන් කරකවලා අරගෙන මම ආපහු මේ රෝප් එක යටින් උඩට දාපු තැනටම මේ රෝප් එන්ඩ් එක යටට යවනවා. මේ බලන්නකො. මෙන්න මේ විදිහටත් අපිට බොහොම සරලව රීෆ් නොට් එක ගහ ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරා රීෆ් නොට් එක යූස් වෙන්නේ කොයි වගේ වෙලාවකටද කියලා. ඊට පස්සේ රීෆ් නොට් එක ගහන දෙවෙනි විදියක් කතා කරා. මම ඊළඟ වීඩියෝ එකේදී අරන් එන්නම් ඔයාලට රීෆ් නොට් එක ස්ලිප් නොට් එකත් යූස් කරලා ගහන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ බොහොම සරලව අපිට ඇත්ත ගමන් ගලව ගන්න පුළුවන් විදියට කොහොමද ගහන්නේ කියලා ඊළඟ වීඩියෝ එකේදී අරන් එන්න. මෙන්න මේ විදියට තමයි රීෆ් නොට් එක ගහන්නේ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.